කාව්‍යාලංකාර තුනක් එකට ඉගෙන ගනිමුද? පුනරුක්ත ලක්ෂණය, අනුප්‍රාස ලක්ෂණය, යමකය. කාව්‍යාලංකාර තුනක් නේ. නමුත් මේවේ සියුම් වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් තුන තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. අපි නිර්මාණයක් ගත්තාම දැන් අපි අහලා තියෙනවා මල් වාරම් හරිම උදාරම් ගයවා මිදිනේ. මල් වාරම් ගයවා එකම තේරුම තියෙන වචන කිහිපයක් එක ළඟ වැටෙනකොට අපි ඒකට කියව පුනරුක්තය කියලා. අපි ඒකට අනුප්‍රාසය කියන්නේ නැහැ. එකම වචන වැටෙන්නේ. එකම තේරුම තියෙන්නේ. එතකොට අපි එතෙන්දි කියනවා පුනරුක්ත ලක්ෂණය. කවියකට ආභරණයක් වෙන්න පුළුවන් පුනරුක්ත ලක්ෂණය ඒක. 2 අනුප්‍රාසය. අනුප්‍රාසය හරීම සුන්දර කාව්‍යාලංකාරයක් පුතේ කවිවලට. සැලීනි සංදේශයේ එක තැනක තියෙනවා නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන. නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන මේක අනුප්‍රාස ලක්ෂණය. ඒ කියන්නේ එකම වචනේ නෙමෙයි තියෙන්නේ. එකම හඬක්. දැන් අපි පොඩි අය කියනවා මං අහගෙන ටින් ටින්ට පින් පිනිස පිට රටින් පිටිටින් ටින් පිටින් ගෙනාවා කියනවනේ. අනුප්‍රාස ලක්ෂණය. එක වචනේ නෙමෙයි තියෙන්නේ. එකම හඬක් එනවා. එකම රිද්මයක් තියෙනවා. අපි ඒකට කියන අනුප්‍රාස ලක්ෂණය. නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන ලයනු ටිකක් වැඩිපුර වැටිලා ලල එතන තියෙන්නේ ඒකට අපි කියන්නේ අනුප්‍රාස ලක්ෂණය. පටල ගන්න එපා. පුනරුක්ත ලක්ෂණය එකක් අනුප්‍රාස ලක්ෂණය එකක් ඊළඟට යමකය කියලා එකකුත් තියෙනවා. යමක ලක්ෂණය. යමක ලක්ෂණය කියන්නේ එකම වචනේ තිබ්බට ඒ වචනවල තියෙන්නේ අර්ථ දෙකක්. දිය ගොස පල කරමින් සපමිනි. දිය ගොස. දිය බැලු බැල්මටම තියෙන එකම වචනේ. හැබැයි දිය කියන්නේ ලෝකය, දිය ගොස කියන්නේ ජයග්‍රහණයේ ഘോഷාව. පළවෙනි දිය ලෝකය, දෙවෙනි දිය ජයග්‍රහණය. එතකොට එතන තියෙන්නේ එකම වචනය වුණාට අර්ථ දෙකක්. අපි ඒකට කියනවා යමකය කියලා. ඉතින් මේ කාව්‍යාලංකාර ඕන එකක් කවියකට යොදලා කවිය අලංකාර කරන්න ඔබට පුළුවන් නම් ඔබ හැබැයි දක්ෂ කවියෙක් බවට පත් වෙනවා. එහෙනම් මතක තියාගන්න රසවත් කාව්‍යාලංකාර තුනක් තියෙනවා. එකම විදිහට යන පුනරුක්ත ලක්ෂණය, ඒත් එක්කම අනුප්‍රාස ලක්ෂණය, යමක ලක්ෂණය. මේක හරි සුන්දර කාව්‍යාලංකාර තුනක්.